ඇස්වල කඳුළු නෑ. එන්න කඳුලක් නෑ. එච්චරකට මණ්ඩලා. ඒ මූණ දෙක අදට මට හිතට නගාගත්තකි. අඬලා වේලිච්ච මූණ දෙක. මං ඇහුවා මොකක්ද උනේ ඔයාලට? අනේ අපේ ස්වාමීන් වහන්සේ අපේ දරුවෝ දෙන්න. ස්වාමීන් වහන්සේ පුතා පුත්තු දෙන්නෙක් අපිට හිටියේ. එක්කෙනෙකුට 8යි අනිත් එක්කෙනාට 11යි. අපේ ස්වාමීන් වහන්සේ අපේ පැතිවලට අකුණු ගහ වහිනකොට ස්වාමීන් වහන්සේ හරි ඉක්මනට ගෙදෙට්ට අකුණු වෙනවා. ඒ නිසා අපි වහින දවස්වලට කරන්ට් එක ඕෆ් කරනවා. නාය ගියපු දවසේත් ස්වාමීන් වහන්සේ හොඳටම වැස්සා. ඒ වරුසාව නිසා අපි මේන් එකෙන්ම කරන්ට් එක ඕෆ් කළා. දරුවෝ ටීවී එක දාන්න කියලා අඬනකොට අපි කිව්වා පුතේ කරන්ට් එක නෑනේ. අද කලින්ම කාලා අපි නිදියමු. අම්මයි තාත්තයි දෙන්න යාන්තම් 5-6 වෙද්දි කාලා 6 මාර වගේ අඳුරු වැටිගෙන එනකොටම පොඩි ළමයි දෙන්නව මැද තියාගෙන මහ දෙන්න දෙපැත්තේ නිදාගත්තා. රෑ 8ට 9ට විතර වගේ නායයන් පටන්ගෙන තියෙනවා. ඉතින් එහෙම මිනිසුන්ගේ සද්ද ඇහෙනවනේ. මහ දෙන්නට ඇහැරුණා. චූටි ළමයි ඇහැරුණොත් කරදරයිනේ කියලා ඒ දෙන්නා ටෝච් එකකුත් අරගෙන පොඩි දෙන්න ඇහැරව ගන්න නැතුව නැගිටලා. මගෙත් කිව්වා අපේ ස්වාමීන් වහන්සේ ළඟම ගෙදෙට්ට අඩි 2ක් නැහැ ස්වාමීන් වහන්සේ කිව්වා. අපි අර ව්‍යවහාරයට කියන්නේ අඩි 2ක් නැහැ කියලා. ළඟම ගෙදෙට්ට අඩි 2ක් නැහැ ස්වාමීන් වහන්සේ. අපි ඒ අඩි 2 ගොඩ වුණා විතරයි. අනේ ස්වාමීන් වහන්සේ අපි ගෙදර ගියා. ඒ අම්මා ඒ කියනකොටත් මගෙත් කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඇයි අපි අපේ පොඩි ළමයින්ව වඩාගෙන එළියට ආන්නේ? මොකද්ද වෙන්නේ කියලා චුට්ටක් බලලා ආපහු ගෙදරට යන්න වෙන්නේ. තමන්ගේ ඇඟේ හේත් වෙලා හිටපු දරු පැටවුන්ගේ උණුහුම ඇඟෙන් අයින් වෙන්න කලින් ඒ දරු පැටව මිහිදන් වුණා. මේක පුදුම සසරක් නෙවෙයි. මේක පුදුම සසරක්. අපි ඒ නිසා හොඳ නුවණින් තේරුම් අරගන්න ඕනේ. ජීවිතේ අඩක්ම අපි ගෙවලා දාලා. තව කොච්චර කල් ඉන්න ලැබෙයිද දන්නේ. අපි තේරුම් අරගෙන ඉමු. අපි කවුරුත් නිසකවම මිය යනවා.